හේලෝ ගයිස් සාදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න ඉතින් අද මම ඔයගලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ level devil කියන ගේම් එකක්. චුට්ටම ඉන්න සද්ද මං අඩු කරගන්නම්. දැන් ඔයගලන්ට මං හැනවා ඇති. ඉතින් මේකේ ඔන්න ඔහම තමයි සීන් එක වෙන්නේ. මේකේ අපිට උගුල් තියෙනවා. ඒ උගුල් වලින් බේරෙන්න තමයි තියෙන්නේ. මම මේක කලින් ගහලා නැහැ ඇත්තටම කිව්වොත්. කියන්නේ කලින් ගහලා නැහැ කියන්නේ කලින් මම මේක level ටිකක් ගැහුවා. ඕ level ටිකක් ගැහුවා. දැන් මම level ටිකක් කියන්න පුළුවන් ගානක ඉන්න. හැබැයි ඊළඟ මේකට නෙමෙයි. මේක තරහ යනවලු. මේක තරහ යන ගේම් එකක්. තරහ යන කියන්නේ එපා වෙන ගේම් එකක්. මම කලිනුත් මේ ගේම් එකේ රෙකෝඩ් එකක් කරා. එතන කුරුල්ලෙක් කෑ ගහලා මේ පිස්සුවන්නට. ඒක නිසා හරියට මාව ඇහිලා නෑ ඔයගලන්ට. ඉතින් මම මගේ channel එකේ දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම හිතනවා මේකට views මං හිතනවා ඉතින් මේකට views කියන්නේ කීයක් මේ වැඩි ගාණක් එයි කියලා අපි බලමු. ඉතින් ඕගොල්ලන් මේක බලන් ඉතින් like කරන්න, comment කරන්න, share කරන්න, ඔය තියෙන ඔක්කොම කරන්න පුළුවන් ඔක්කොම කරන්න. කරලා comment කරන්න. ඒ වගේම ඊළඟට ඕන ගේම් එකක් කමෙන්ට් කරන්න. කවුද බං මේ ගේම් එක හැදුවේ? ඇයි බං ඉතින් අපි මේ ගේම් එක ගන්න මෙච්චර තරහ යන ඕන? ඒකනේ බං ගේම් එක හදපු එකත් පිස්සෙක් අපිත් පිස්සුනේ ඉතින්. ඒක තමයි කේස් එක. මෙතන අමාරු විදිහට එච්චරම අමාරු නෑ දැක්කනේ. ඒක ඊසි වැඩක්. ඉතින් ඕනුත් ප්ලේ කරලා බලන්න. ආස හිතේ. මේක එක ලෙවල් ගන්න මේ පළවෙනි ලෙවල් එක. මෙතනින් කටු වගේක් එනවා. ඔන්න වගේ කටු ටිකක් එනවා. ඒක වලට ගිහිල්ලා ඊට පස්සේ ඉක්මනට යන්න පිටිපස්සෙන් මම කටු ටිකක් එනවා. මම මේ කලින් මේ ගහලා තියෙන්නේ. ඊට පස්සේ මට ඊසීනේ. හැබැයි මට එච්චර මතක නැහැ. මම මේ රෝස පාට මේ තියෙන්නේ. අන්න එතෙන්ට යනකම් මේ මං ලෙවල් පාස් කරා. මෙතන නිකන් ඉන්න විදියක් නැහැ. එක්කනේ නිකන් ඉන්න විදියක්ම නැහැ. මොකක් හරි උගලක් තියෙනවම තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන් කල්පනාවෙන් යන්න. එක්කනේ නේ. ගොඩක් කට්ටිය මේ ගේම් එක ගහලා තියෙනවා. මගේ යාළුවෙක් තමයි කිව්වේ මේක ගහපන් කියලා. ඌතුගේ channel එකේ පළවෙනි වීඩියෝ මේක දානමයි කිව්වා. යෝගනුත් පේ කරලා බලන්න. මේක 10 මිලියන් ඩවුන්ලෝඩ් තියෙන ගේම් එකක්. 10 මිලියන් ඩවුන්ලෝඩ් තියෙන ගේම් එකක්. මේ වගේ ගේම් එකක් 10 මිලියන් කියන්නේ ඉතින් බර අඩෝෂික්. මේක ඉතින් 10 මිලියන් කියන්නේ ඉතින් පට්ටම තමයි ඉතින්. මම කලින් ගහවින්ද ටිකක් දාන්නවා. හැබැයි එච්චරම දන්නේ නැහැ. මෙන්න මේ වගේ තැන්ගෙන ඉතින් එක්කනේ එහෙම ගුල් ටිකක් මම මෙතන ලිෆ්ට් එකක් මං හිතන තියෙන්නේ. ඒ ලිෆ්ට් එකෙන් පහළට යන්න මේ අපිට එක රූම් තියෙනවා. එක රූම් තියන්නේ ඒක අපි මේ ඒ රූම් වලින් මං හිතන්නේ යන්න තියෙන ලිෆ්ට් එකක් මං හිතන්නේ මේක. අපල මේක හෙන්න ගොඩක් තියෙනවා බා. ඔයගොල්ලෝ බලන්න එතන මොකක්වත් උන්නේ නැහැ. එතන බෝල දෙකක් මේක. ඒතර මෙතනත් ඔයගොල්ලන් හිතාවේ මෙතනත් එහෙම යන්නේ නැහැ කියලා. හැබැයි මෙන්න මේ බෝලේ බුවම අපි පහලට යනවා. අන්න එතන ඒකින්ද තමයි මේ උඩ පැන යන්න බෑ කියලා මෙතනින් කියන්නේ. උඩ පැන්නොත් බිම වැටෙනවා. අන්න එතනින් ඒක අදහස් කළා මම හිතන්නේ. දැක්කනේ මොකක් හරි මුගලක් මෙතන තියෙන එක තියෙනවා අනිවාර්යයෙන්. මෙතන මේ ටිකක් යද්දි වයිට් බේට් වෙන සීන් එකක් තියෙනවා. ඒ නිසා පිග්මන්ට් එකක් වයිට් බේට් වෙලා අර එක්කනේ වයිට් බේට් වෙලා ටික එනවා පිටිපස්සෙන්. ගොනා පිටිපස්සෙන් කාරත්තේ වගේ. අපිට මෙතන බටන් මාරුලා තියෙන. දැන් ලිෆ්ට් එක පැත්තට යන බටන් එක ගිහුවම යන්නේ අනිත් පැත්තට. ලිෆ්ට් එක යන්නේ දැන් වැටෙන පැත්තට එවුවම යන්නේ ලිෆ්ට් එක පැත්තට. අන්න එතනින් ඒක තමයි අදහස් කරලා තියෙන්නේ. ඉතින් මෙතන ටිකක් අමාරුයි. මොකද මට බටන් ටික මාරු වෙනවා. බටන් ටික මාරු නම් එපා වෙනවා.
මෙතන මොකුත් හරි ඒ ලෙවල් පාස් කරගත්තා. එක්කනට බට මෙතන කරන්න තියෙන්නේ අපි මේ කටු ටික අපි උඩ යවන්න ජම්ප් බටන් එක ඔබලා අපි තමයි මෙතන කටු 3යි තිබ්බ උඩට මෙතෙන්ට ආවම තව කටු 4ක් ආවා. ඒ නිසා එතනත් පරිස්සමෙන් යන්න. මං ඉතින් ඕගොල්ලන්ට ඉතින් ඉක්මනට ලෙවල් ටික වැඩි කරගන්න තමයි මං ඉතින් දැන් ටිකක් බටන් එක හරි. හැබැයි මෙතන සුපිරිට උඩ යනවා. ඒ නිසා උඩ යන ගමන් තමයි ඉතින් කරන්න වෙන්නේ කරන දෙයක්. මම මේක දෙපාරක් තුන් පාරක් වගේ ගැහුවා. ඒකේ මර මේ ටිකක් මතක. මෙතන ඔයගලන්ට තියෙන්නේ දැන් මෙතන වයිට් බේට් වෙනවා. වයිට් වෙන සීන් එකක් තියෙනවා. එතකොට බටන් ටික මාරු වෙනවා. දැන් මොන බටන් එකද? අන්න වයිට් බේට් වෙන සීන් එකක් තියෙනවා. ඒ කියන්නේ අපිව එකපාරට තල්ලු කරනවා මොකක් හරි එකක්. අන්න ඒක තමයි එතනින් මේ කරන්නේ. මෙතන මොකද්ද සීන් එක? මෙතන මැද එකේ ඉන්න. මට ඒක දැන් තමයි මතක් වුණේ. ඒකේ මම එකපාරට මැද ඉන්නේ කිව්වේ. ඉතින් මං කලින් කිව්වා වගේ ඔයගොල්ලන් මේක ලයික් කරන්න, කමෙන්ට් කරන්න. මෙතන අපිට තියෙන්නේ මේක ආයි එන්නකොට තමයි අපිට යන්න තියෙන්නේ. නැත්තම් අපිට බෑ. එතන ටිකක් උස්සරට උනත් වැටෙනවා. එක්කනේ අපිට එහෙම යන්න බෑ. අරක මේ ආයි අනිත් පැත්තට යන්න ඕනේ. හරි ඒකත් පාස් කරගත්තා. මෙතන මේකත් මං ගහලා තියෙන එක චිට්ටක් කන්ෆියුස් වුණා. අයියෝ ගාල් තිබ්බට ඉතින් එච්චර මතක නැහැ. ඉතින් මං ටික ලෙවල් පාස් කරගත්තනේ. චුට්ටක් මන්නද ඩාන් වෙනවා ඩූම් වෙනවා. සාකබුම් වෙනවා ඊට පස්සේ. මේකට කලබල වෙන්න හොඳ නැහැ කියලා මම මෙතනින් තේරුම් ගත්ත ෆ්‍රෙන්ඩ්. කලබල වෙන්න හොඳ නැහැ. කලබල වෙන්න හොඳ නැහැ. හරි ඉතින් මට ඒක අමතක වුණා. මම එකපාරට මේ පඩිපෙළ යන්න හැදුවේ. මෙන්න මේ එතනින් නවතින්න ඕනේ. ඊට පස්සේ අපිට පැනින්න වෙනවා. පනින්නත් අරක මේ වෙනවා. ඒ කොමාරි ඉස්සට දුර පනින්න ඕනේ. අන්න ඒ වගේ. හරි ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අදට මම ගේම් ප්ලේ එක ඉවර කරනවා. ඔයගොල්ලෝ ඉතින් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඕගලන්ට ඕන ගේම් ප්ලේ එක කමෙන්ට් කරන්න. බොහෝ විට ඊළඟ ග්‍රැනි වීඩියෝ එකක් වේවි. නැත්නම් මිස්ටර් මීට් ගේම් එක වේවි. එහෙනම් කොල්ලෝ අපි ගියා.